මේ මන් දන්නේ මේ බල්ලෝ තදාන මුන් හැමතැනම රෙනවා පට්ට හැමතැන. දෙත් එකක් බැගුණා කොළම කොළ පාට. මේ දුබයි රටේ ඉඳලා සල්ලි වලට අම්බ කරලා උඹ කරපු සල්ලි මානංගයි අම්බෝගේ කොහෙන් පටන් ගන්නද? මල කෙලියයි. එහා පැත්තේ තඩියගේ ඔළුවේ නේද? මොන මගුලක්ද කො හැමදාම මේ මත කුණු දාලා දවස් කාලක් බලන් හිටියා. තොර දෙන්නන්නද? ඉඳ කුණු බකට්ටේ. දෙපා. හැමදාම කුණු දාන. ඒක කොයි විශ්ය ගන්න කො මුන් යන කපියන මේ වත්තේ. කොහම? එන කුණු දාන්නේ වත්තනේ හැමදාම. ඈ බලා උනා පුළු ඇටි කෙහෙල් ගොන් වඳුරෝ. ඔබ ලැජ්ජවන්නේ නැද්ද? හැමදාම අපේ වත්තේ කුණු දාන්නේ. ඈ බලන්න ඉන්නේ නැද්ද? ඊයක කුණු ගොඩේ කුණු දාන්නේ. කුණුයි බයන්නක මගෙත් කුණු කියලා කුණුයි තුමේ 100ගේ අඩෝ කැත කබර පිටිකුලි බඩ. තෝ මගේ සීයා විතර මුකුත් කියාගෙන ඉන්න එපා. යකෝ පියුමි අතන සීයා මෙතනඩෝ. කනෝතෝ 100 එක તો කරගනි බලපන්තර කරලා දෙයි මම බලපන් කොරයි මට මේක. නෑ බං අපේ ගෙදර ගෑණි කියලා එකෙක් ඉන්නවා. ඒක ගියා බං කඩේ. උදේ ගිහී තාම නෑ කඩේ. දැන් දවල් එකක් වෙලා. හරිද? ඊට පස්සේ මම මිදුල පොඩ්ඩක් අතු ගන්න එල්ල වැස්සලා පස්සේ අර කාලා කන්නේ මිනිහා එයා පැතින උස්ස මොකෙද්ද මන්ද පුවක් බල්ලෙක් ඉන්නේ. ඌ දැම්පම් මොකද කුණු වගේ ඔළුවට. ඌ ගින උදෙන් මිනේලු. ඌ ඊට පස්සේ කියන මගේ කුණුලු. කුණුගේ 100ගේ. ආච්චි හාල කරන්න. ඕකට හොඳ වැඩක් මට කරන්න. කුණු නෙමෙයි මේ වත්ත මොකම දාන වෙන ප්‍රොඩක්ට් කරන්න. අය මට ඔකේ මූණ පාන්න ඕනේ. ඒක හොඳ වැඩක් කරනවා. අඩෝ ඒකද බං අපේ බෑ සුපිරි බුලට් එකක් ඉන්නවා මේ ළඟේ කොල්ලක යන්න මෑවෝ බං. ඔබට මං අඳුරලා දෙන්නම්කෝ. ඌ සුපිරි ගුරුන්නාසේ බං කතාව අහගනින්කෝ. අඩෝ මේ මසීන් එකක්ද? ඊ මාවේ කම්පාලේ යන්කෝ බං. යන්න නෙමෙයි බං කෝල් එකක් ගනින්කෝ. දැන් තාක්ෂණේ දිනුනුනේ බං. එහෙමද? ගණින්කෝ බාන්න නම් කෝල් එක. පොඩ්ඩක් හිටාන් කෝල් එක ගන්න. ඔන්න අහගනින්. good evening. පාරිභෝගික සේවය සඳහා සම්බන්ධ වීමට අංක 1 යොදා. කොමෙන්ට් දීපන් මොක. මම කතා කරන්න. හලෝ. හලෝ මේ ගුරුන්නාන්සේ ඉන්නවද? ගුරුන්නාන්සේ නෙමෙයි ගුරුන්නාන්සේගේ සෙක්‍රටරි කතා කරන්නේ. මොකද්ද වෙන්න ඕන? සෙක්‍රටරිද? මේ අපිට ගුරුකමක් කරගන්න ඕනේ කොහොමද කරගන්න පුළුවන්? ඔයගොල්ලන්ට අපේ පැකේජ් ටික කියන්න. මුලින්ම අපි ඇවිල්ලා කරගත්තොත් 2000යි. ගිහින් කරොත් 3000යි. ඔන්ලයින් කරනවා නම් 5000ක් අපි ගන්නවා. ආරි කමන්නේ අපි ඇවිල්ලා කරගන්නම්කෝ. මේ සෙක්‍රටරි මහත්තයෝ මට ගුරුන්නාන්සේට ෆෝන් එක පොඩ්ඩක් දෙන්න පුළුවන්ද ඔයාලට? කතා කරන්න පුළුවන් ඒත් මේ ගුරුන්නාන්සේ සංගීතයකට සම්බන්ධලා කළු ඇවිල්ලා තියෙනවා. කමන්නේ කතා කරනවා. ගුරුන්නාන්සේ. හලෝ. හලෝ ගුරුන්නාන්සේ මේ මට හුනියමක් කරගන්න තියෙනවා අපි අල්ලු විතර කාලකන්නියට. ඔබ වහන්සේට මට ඒක කරලා දෙන්න පුළුවන්ද? හරි කොල්ලෝ මේ කෑල්ලක් 500 ගාන වෙනස් වෙන්න බෑ දන්නවනේ. කෑලි? අප්පට සිරි මීනා කිය මොනවද මේ කියවන්නේ? මීදියම් ෆෝන්. හරි ඔයගලන්ට හෙට උදේ 8ට අපොයින්ට්මන්ට් එක තියෙන්නේ. ඇවිල්ලා හම්බෙන්න. බයි. කට් කරානේ. වැඩේ හරියයි දන්න අපි හෙට උදේ කියලා බලමුකෝ. මම අර පැත්ත කියලා විතක්වත් කමු. මම නෙමෙයි අරේ ගුරුන්නාන්සේ. කවුද යකෝ ගිනි තිබ්බේ? ගුරුන්නාන්සේ කොහෙද ගිනි තිබ්බේ? යුට්ටක් ඇහුවා. අලුත් අප්ඩේට් එකක් දිනවද? ඔව් මේ එකක් තියෙනවා. මම මේ කැනඩාස් එක්කෙන් බලහංකෝ බං. පයිපොඩුන් ඉන්නවත් දන්නේ නැහැ. මේ තමා දෙයියෝ ඉන්නේ. නෑ ඉතුම්. සෙක්‍රටරි මහත්තයෝ
කළු තඩිය අනේ උදේ ගුරුනාද වාල්ලකෝ මස්කල් යගෙන්නකෝ මාමුඩි කෝවේ යක් එක දෙල්ලන්න ආන්නේ වලේ කොයි කොට ඔතේ යකෝ බෙරියන් දෙන්නේ අහා මේ කොල්ල දෙන්නයි ඉනින්කෝ මම පල්ලයට එනක කොල්ලො දෙන්නෙද්ද කවන්නේ කියම් බලන් එනං මේ ආව කාරණාව මොකද්ද කියලා මේ ෆලෝ කරලා තියෙන්නේ ඔව් ගුරුනාන්සේ ෆලෝ කරලා තියෙන්නේ එනං කිය මේකේ ගුරුනාන්සේ ප්‍රශ්නේ අර අපැල්ලෝ තිනවා කාලකන්ණි උගේ වැඩේ ගුරුනාන්සේ අපේ ගෙදරට කුණු දාන එක ඌ මට කරන්න මේ කෙනෙක්කම් විතරයි මට ඌ අපේ ගමෙන් යවා ගන්න ඕනේ කොහොමද කියලා හරි එන වැඳගනින්නකෝ ඔළුව මේ පො දුම් කපලා කිව්වා මාරවරේ පිටු පාලා යන ඇස් නවත්තන්නේ නෑ මං ඔබ කොතනක හිටියත් ඔබ සතුටයි මට වැදගත් අයිබෝ අම්මට උඩු මධ්‍යකෝ මේකට දාලා තියෙන්නේ කවන්නේ වැදගත් සාමිනා ඒ ඔක්කා ඒ සාමිනා සංකේවා මොකක් හරි එකක් ඒයි නටන්නේ ඉතපන් වැඳගෙන ඉඳපන් වැඳගෙනම හිටාලා බුදු බණ පාදයක් සවන වැටේවා ආවේ නෑ තාම ආවේ නෑ ඔළුවට ආවෙත් නෑ කොහෙටවත් ආවේ නෑ යකවර වරේ කොළු ඊට වරි ඔකරම් ඵලයක් මේ මොකද්ද ගුරුනාන්සේ මේ ඕක එසේ මෙසේ වඩුවක් නෙමෙයි ඕක ජීවම් කරපු නූලක් ඔබට අවශ්‍ය පුද්ගලයාට ඕක පන්නපන් එතකොට ඕක යන්නේ ඇයි අර ගුරුනාන්සේ ගිහිල්ලා එන්න දැන් උඹලෝ යනවාද ඔව් ගුරුනාන්සේ එතකොට සල්ලි මම සල්ලි ගුරුනාන්සේ මේ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න හරි දාපල්ල අය ස්කිල් එන්න හරි පරිස්සමෙන් කොල්ල බලපන් අඩෝ ගුරුනාන්සේ නම් පට්ටන වේද මේ ඩයලොග් කියලා අපේ ලොකු ගේමක් ගහලා දුන්නා මේක මේ මුල ගිහිල්ලා අරුගේ ගේ පිටිපස්ස දොර තියෙන ඉදිරියෙන් තියෙන ඇයි මම පිටිපස්ස දොරේ ඌලකෝ මේක තත්මතේ ජොගා පිටි ඌ ජොගා පිටි දක්වන ඕකේනකොට අනිවාර්යෙන් ඌල පයින් පොදු ජොගා පිටින් ඇස ගෙදරින් යනකොට අපේ ගෑන්ගින් පයින් ගලන්න ඌ ජොගා පිටින් දානවා කියලා මෙහෙක් කරේ ඌ දේ ඌ ජොගා පිටි යති නෝන්ඩි ගාවෙම ඉතින් ඌකට වරෙන්ක යන්න නූල තියන්න හොඳම වෙලාව කික්වත් නෑ ගෙදර තින්නම් පවුල් පිටින් හැඳි ගෙවිලම යන්න මට එපා වෙලා බන්තින්නේ මට ඉදංගු ඊයේ පාන්දර 3 ඉඳන් බං අර දුරකට වෙලා වාඩිලා ඉන්නේ මම අර මිනිහා ගෙදරින් යයි කියලා හිතාගෙන මෙතනලා බලන් හිටියා බං ඊට පස්සේ ඊට වඩා ගොඩක් ලොකු දෙයක් වුණා බං ඒ කියන්නේ ඔය ගියානේ යන එකා කුරහත් බිඳගෙන යනවා කිව්වා වගේ එකෝ මගේ ගෑණි පිටිපස්සෙන් ගිහිල්ලා නූලත් පැනලා කොටුවත් පැනලා එතන හිටු නයිටි පිටි මරුත් එක්ක ගියා බම් පාන්දර මගේ ඇත් ඉස්සරහා එතකොට මම Music